හරිද? බලන්න වර්ග සමීකරණයේ ඒ පාර්ට් එක අපිට කියනවා මේ fx කේත් එක්ක ඉන්න වර්ගජ ප්‍රකාශනයක් fx සමානයි බිඳුව සමීකරණයේ මූල තාත්වික හා ධන වනසේ ඇති කේහි අගය කුලකය. හරි. බලන්න fx සමානයි x වර්ග ධන 6x ධන 1 ඍණ 4kx. ඒක අපි සම්මතාකාරයෙන් ලියාගමු. fx සමානයි 9x වර්ග ධන 6 ඍණ 4k වරක් x ධන 1. හරිනේ. අපිට කියනවා fx සමානයි බිඳුව සමීකරණයේ මූල තාත්වික හා ධන වනසේ ඇති කේහි අගය කුලකය. මූල තාත්වික වෙන්න ඕනේ. මූල තාත්වික වෙනවා නම් මොකද වෙන්න ඕනේ? ඩෙල්ටා විශාලයි හෝ සමානයි බිඳුව වෙන්න ඕනේ. මුලින්ම අපි අවශ්‍යතාවය ගමු. ඩෙල්ටා කියන්නේ b වර්ග ඍණ 4ac, b කියන්නේ 6 ඍණ 4k, b වර්ග ඍණ 4i, a කියන්නේ 9 වරක් 1. මේක විශාල හෝ සමාන වෙන්න ඕනේ බිඳුවට. හරි. දෙනවා 6 වරක් 6 36යි, ඍණ 2 වරක් 4 8යි, 8 වරක් 6 48යි, k ධන 16යි. නෑ අවශ්‍යත් නැහැ නේ. මේක ප්‍රසාරණය කරන්න ඕනේ k ඉන්නේ මෙතන විතරනේ. මේක ලියමු මෙහෙම. 6 ඍණ 4යි k ගේ වර්ගය ඍණ 9 වරක් 4නේ 36. 36 ලියන්න පුළුවන්. 6 වර්ගයේ විශාලය සමානයි බිඳුවයි. වර්ග දෙක අන්තරයකට යන්න පුළුවන්. පළවෙනි එක්කෙනා ධන දෙවෙනි එක්කෙනා වරක් පළවෙනි එක්කෙනා ඍණ දෙවෙනි එක්කෙනා විශාලය හෝ සමානයි බිඳුවයි. මෙතන කියනවා 12 ඍණ 4යි k වරක් 6ට 6 සුළු වෙනවා ඍණ 4යි k විශාලය හෝ සමානයි බිඳුවයි. ඍණ 4ක් ගන්න පුළුවන් එළියට. මෙතනින් ඍණ 3ක් ගන්න පුළුවන් ඍණ 4ක් ගන්න පුළුවන් එළියට. එතන එළියට එනවා ඍණ 4 වරක් ඍණ 4 16යි. මෙතන එනවා k වරක්. මෙතනින් එනවා k ඍණ 3. හරිනේ. විශාලය හෝ සමානයි බිඳුවයි. 16 සුළු කරලා දාන්න පුළුවන් අපිට. එතන k වරක් k ඍණ 3 විශාලය හෝ සමානයි බිඳුවයි. අපිට පුළුවන් මේක මේ අසමනතාවය විසඳන්න කොහොමද? k ගේ සංඛ්‍යා රේඛාවක් ගන්න. ඊට පස්සේ මේ සාධක වෙන වෙනම හිතින් බිඳුවට සමාන කරන්න. එතකොට වෙනවා k සමානයි 3යි k සමානයි බිඳුවයි සමානයි බිඳුවයි k සමානයි 3යි. බිඳුව ආදේශ කරොත් අසමානතාවය හා ගැලපෙනවා. 3 ආදේශ කරොත් අසමානතාවය හා ගැලපෙනවා. මොකද බිඳුව සමාන බිඳුව අවස්ථාව ඉන්නවා. 4 ගන්න 4 ආදේශ කරොත් මෙයා ධන මෙයා ධන ධනයි ධනයි ගුණනහම උත්තරේ ධන. අපිට වෙන්න ඕනේ මොකද්ද? බිඳුවට වඩා විශාල වෙන්න ඕනේ. එහෙනම් මේක අපේ අසමානතාවය හා ගැලපෙනවා. බිඳුවත් 3ත් අතර අගයක් ගන්න 2 ආදේශ කරන්න. ඒතර මෙතන දෙවරක් 2 ඍණ 3 ඍණ ධනයි ඍණයි ගුණනහම ඍණ. මේ කලාපය අසමානතාවය තෘප්ත කරන්නේ නැහැ. බිඳුවට අඩු අගයක් ගන්න ඍණ 1 ගන්න. පළවෙනි කෙනා ඍණ මෙත් ඍණ. ඒතර ලැබෙන උත්තරේ ධන. එහෙනම් මේ අසමානතාවය හා ගැලපෙනවා. හරි. මූල තාත්වික හා ධන වනසේ. ඒතර මූල තාත්වික වෙනවා නම් මෙන්න මේ අවශ්‍යතාවය තෘප්ත වෙන්න ඕනේ. මූල තාත්වික වීම. ඊට පස්සේ කියනවා මූල ධන වෙන්නත් ඕනෙලු. මූල ධන වෙන්න නම් මූල ධන වීම සඳහා අවශ්‍යතාවය මූලවල එකතුව ධන වෙන්නත් ඕනේ. මූලවල ගුණිතය ධන වෙන්නත් ඕනේ. අපි මේ කතා කරන්නේ මූල එකතුව මූල ගුණිතය කතා කරන අවස්ථාවේ මූල දෙකම ධන නම් ඇල්ෆා ධන බීටා විශාලයි බිඳුව හා ඇල්ෆා බීටා විශාලයි බිඳුව වෙන්න ඕනේ කියලා කිව්වා. මොකද ඇල්ෆා බීටා විශාලයි බිඳුව කියන්නේ දෙන්නම එකම ලකුණ ගන්නවා කියන එක. එකතුව ධන වෙනවා එකම ලකුණ අරගෙන එකතුව ධන වෙනවා කියලා කියන්නේ හරි දෙන්නම ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ එක්කෝ ඇල්ෆා බීටා විශාලයි බිඳුව කියන්නේ ඍණ දෙවරක් ඍණ දෙක වුණොත් මේක කියන්නේ ඇල්ෆා සමානයි ඍණ 2යි බීටා සමානයි ඍණ 3යි වුණොත්
ඇල්ෆා බීටා කියන එක්කෙනා ධන 6ක් වෙනවා. ධන අවුලක් නැහැ. මේක තෘප්ත වෙනවා. හැබැයි මේක ඍණ 2යි මේක ඍණ 3යි වුණොත් මේ දෙනක එකතුව ඍණ 5ක් නෙන්නේ. ඒතකොට ඇල්ෆා ධන බීටා කියන එක්කෙනා ඍණ 5යිනේ. එතකොට මේක තෘප්ත වෙන්නේ නැහැ. හරි. ඒතර මූල දෙකම ඍණ නම් මූල දෙකම ඍණ නම් දෙකම ඍණ නම් මෙතන දෙකම ධන. මෙතන දෙකම ඍණ නම් දෙකම ඍණ නම් කලින් විතර මේ ඇල්ෆා බීටා කියන එක්කෙනා ධනමයි. හරි. ඇල්ෆා බීටා ධන. හැබැයි ඇල්ෆා ධන බීටා කියන එක්කෙනා ඍණ. මූල දෙක විරුද්ධ ලකුණු ගන්නවා නම් ඇල්ෆා බීටා ගුණිතය ඍණ. හරි. එක දඬන් අනිත් එක ඍණ. ඒකට ගුණිතය ඍණ. මේක මතක තියාගන්න කියලා තියෙනවා. ඒකට දැන් අපිට ගාණ කියන්නේ මූල දෙකම ධන වීම සඳහා අවශ්‍යතාවය. මූල දෙකම ධන වීම සඳහා අවශ්‍යතාවය මොකද්ද? මූල එකතුවත් විශාලයි බිඳුව, මූල ගුණිතයත් විශාලයි බිඳුව. හරි. එතන මේකේ මූල එකතුව ලියන්න පුළුවන්. මූල එකතුව කියන්නේ කවුද? ඍණ b බෙදීම a. ඍණ b බෙදීම a කියන්නේ 4k ඍණ 6 බෙදීම a 9. මේක විශාලයි බිඳුව. ඒ කියන්නේ කී දෙන්නේ? දෙකක් කෙලට ගන්න පුළුවන්. k ඍණ 3 බෙදීම 9 විශාලයි බිඳුව. මේක අයින් කරන්න පුළුවන් නේ. අනිත් පැත්තට යන්න පුළුවන් නේ. බිඳුව ඉන්නේ. එතන දෙනවා k ඍණ 3 විශාලයි බිඳුව. k විශාලයි 3. හරි. මූල ගුණිතය ධන වෙන්න ඕනලු. මූල ගුණිතය එන්නේ කාගෙන්ද? කොහොමද මේකෙන් එන්නේ? c බෙදීම a ගෙන් එක බෙදීම 9 කොහොමත් ධන. ඒතර ඒක කොහොමත් බලන්න ඕනේ නැහැ. ඒතර k සඳහා අපිට අසමානතා දෙකක් හම්බ වෙනවා. මේ මූල තාත්වික වීමට මේ මූල ධන වීමට. ඒතර අවසාන උත්තරය වෙන්නේ මේ දෙකේ පොදු විසඳුම් කුලකය. මේක එනවා බිඳුවට වඩා අඩු කුලකය. පොදු කුලකය ලකුණු කරමු බිඳුව 3 එකක් ලකුණු වෙනවා 3 අයත් සහ ඊට වඩා වැඩි. එකක එනවා බිඳුව අයත් සහ ඊට වඩා අඩුයි. අනිත් එක එනවා 3ට වඩා වැඩි. 3 අයතුත් නැහැ. මේ වෙන කවුරුත් අයතුත් නැහැ. එතකොට එහෙනම් අවසාන උත්තරය ලියන්න පුළුවන් 3ට වඩා 3ට සමාන අවස්ථාව ගන්න වෙන්නේ නැහැ. 3ට වඩා විශාලයි k. ඔක තමයි මූල දෙකම තාත්වික වීම සහ මූල දෙකම ධන වීම සඳහා k හි විසඳුම් කුලකය. හරිනේ. ඊට පස්සේ අපිට කියනවා k සමානයි 9 විට k සමානයි 9 විට k සමානයි 9 විට ඊත් සමීකරණයේ මූල ඇල්ෆා හා බීටායි ගනිමු. k සමානයි 9යි. එහෙනම් අපිට එනවා fx සමානයි 9x වර්ග ධන 6 ඍණ 9 වරක් 4 6 ඍණ 36. ඊට මෙතන එනවා ඍණ 30ක්. ඍණ 30යි x ධන 1. මේකේ මූල එක සමානයි බිඳුව කියන එකේ මූල ඇල්ෆා බීටාලු. එහෙනම් අපිට කියන්න පුළුවන් ඇල්ෆා ධන බීටා සමානයි ඍණ b බෙදීම a 30 බෙදීම 9යි 3 වරක් 3යි 3 වරක් 10යි ඇල්ෆා ධන බීටා 10 බෙදීම 3යි. ඇල්ෆා බීටා ලියන්න පුළුවන් c බෙදීම a 1 බෙදීම 9යි. අපෙන් අහන්නේ මූල ඇල්ෆා හා මූල බීටා මූල වන වර්ග සමීකරණය. මූල දී ඇති විට සමීකරණය ලිවීම x වර්ග ඍණ මූල එකතුව මූල ඇල්ෆා ධන මූල බීටා වරක් x ධන මූල ඇල්ෆා මූල බීටා සමානයි බිඳුව. මම මේක කැපිටල් A කියලා ගන්නම්. මේක කැපිටල් මේක නම් කැපිටල් B කියලා ගන්න දෙයක්වත් නැහැ. මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ කෙලිම මූල ඇල්ෆා බීටා. ඇල්ෆා බීටා කෙලිම ආදේශ කරන්න පුළුවන්. ඒක බලමු. මුලින් කැපිටල් A වසුළු කරගමු. කැපිටල් A කියලා කියන්නේ මූල ඇල්ෆා ධන මූල බීටා. දෙපැත්තම වර්ග කරනවා. ඒතර මට කියන්න පුළුවන් කැපිටල් A වර්ගය සමානයි මූල ඇල්ෆාගේ වර්ගය කියන්නේ ඇල්ෆා ධන දෙකක් මූල ඇල්ෆා මූල බීටා ධන මූල බීටාගේ වර්ගය කියන්නේ බීටා. මෙතන කියනවා කැපිටල් A වර්ගය සමානයි ඇල්ෆා ධන බීටා ධන දෙකක් මූල ඇල්ෆා බීටා. ඇල්ෆා ධන බීටා කියන්නේ කීයද? 10 බෙදීම 3යි. එතන 10 බෙදීම 3 ධන දෙවරක් මූල ඇල්ෆා බීටා 1 බෙදීම 3. 2යි
10යි 12යි 12 තුනේ බෙදෙනවා 4යි 4ේ වර්ගමූලය 2යි. කැපිටල් A හම්බ වෙනවා 2යි කියලා. මෙතන කියනවා x වර්ග ඍණ 2ක් x ධන මූල ඇල්ෆා බීටා කියන්නේ 1 බෙදීම 3 සමානයි 2. සුළු කරොත් තව එක ස්ටෙප් එකක් 3ක් x වර්ග ඍණ 6ක් x ධන 1 සමානයි 0. හරිනේ. ගාන බි පාඩේට යන්න.